Guys, welcome back to another gameplay guys. Another game තියෙන ice කියවට වැඩි දටා ගන්න එපා. ice කියන ගේම් එක. හොඳේ. මේ ගේම් එක තමයි යන්නේ. මේක ඉතින් අපි පළවෙනි chapter එක play කරමු. මේවා නම් ඉතින් සල්ලි දීලා ගන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකට යන්න. ඉතින් මේකේ පළවෙනි chapter එක play කරමු. මොනවාද මේකේ කරන්න තියෙන්නේ මලු 20ක් එකතු කරන්න තියෙන්නේ මලු 20ක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි මේකේ හොල් වුණත් බලපෑම නැහැ ඉතින් එන්නේ නැහැ හරි ඉතින් එක එක ගෙවල් වලට ගිහලා තමයි එකතු කරන්න තියෙන්නේ ගෙවල් සෝරි කාමර වලට ඉතින් අපි කාමර වලට යන් මේ හැම බලන්න පුළුවන් හොල් වුණ කොහෙද ඉන්නේ කියලා දැන් අත්‍යවශ්‍ය නැහැනේ මේ හොල් මං ගයක් වගේම ඩිසයින් කරලා තියෙන්නේ සුපිරි ගේම් මොනවද බා මේ අංක මට දෙන්නේ මලු ඕනේ අංකනේ මේ ඉතින් මලු කියන්නේ දියමන්ති මලු මේ ඉතින් හොල්මන්ට තියාගෙන වැඩ නැහැ ඉතින් මං ගන්නවා කිචන් එකේ මොනවද තියෙන්නේ කන්නවා හිටින කන්නා මුකුත් නැහැ යෝ මේකේ මුකුත් නැහැ ඇහක් තියෙනවා ඇහක් තියෙනවා ඇහ ගලවගත්ත බිත්තියෙන් ඇස් මොනවද බං බිත්ති වල දෙන්නේ රැක්ද වන්ද මේ ගේම් එක හරිපාර මල්ලක් තියෙනවා ඇහක් තියෙනවා යටම බේස්මන්ට් එකේ ඉන්නේ යා බේස්මන්ට් එකේ හිටිය කියලා අපි අපේ ගමන මෙයාට මොකටද ගන්නේ ඌ කවුද මං කවුද උඩට යන්කෝ එන්නේ මොකටද හොඳේ දාන මල්ලේ තියෙන මතකපු වැඩි ටික අල් ගහන මුන්ට අයිති කෙලමලා යන්නේ අය මේක ඉන්න හම්බ වෙන්නේ නැහැ බාත්රූම් එකේ මොනවද තියෙන්නේ මට මේක ඇතුලේ කවුද කො මල්ලක් දාන්නේ ලයිට් එක වැඩද අයියෝ ලයිට් එක නියුනන්නේ බය වුණා මේක අපිට ටික කෙලියනේ බොයිස් channel එක subscribe කරනවද පොඩි support එකක් දෙන්න හරිද යෝ මේක මුත් තිබ්බේ මේ කාමර කොහෙන් මතුවෙද්ද දන්නේ හොල්මන මුට රිපෝට් වෙන්න පුළුවන් දුන්නේ මේක මුත් නෑ මල්ලක් තියෙනවා මලු 9ක් තියෙනවා කීයක් හම්බුණා මේවත් ඒකිට මුත් නෑ මොනවා සුපිරි ගේම් එකක් නේ බොයිස් බයකුත් තියෙනවා පොඩියට ඒකට ආතල් එකේ ගන්න ඇහක් තියෙනවා ඇහක් තියෙනවා මලු තියෙනවා එකතු කරලා කොහෙද මෙන්න ලයිට් ගෑනවා මෙතන කොහෙද යන්නේ කොහොමද මේ හොල්මන මුන්ට කඩා ගන්න හොල්මන තාම හම්බුන්නේ නැහැ මට හොල්මන කියද්දිම හොල්මන නේද මුට කන් දිනවා හොල්මන නම් මේක උඩට යම් බලන්න මොනවද තියෙන්නේ කියලා මලු දෙකක් තියෙනවා ඇහැකුත් තියෙනවා පොතක් තියෙනවා මේ මොකද්ද ගාත පොතක්ද නගි පොතක් වෙන්නේ නැහැ බොයිස් හොල්මන් එලවන ඔය කියන එක පොත් හොල්මන් එලවන මන්තර මෙතන මක්කාරි පූජාවක් කරලා තියෙනවා මෙතන පූජාවක් කරලා එනවාක මල්ල මාක වදයක් වන්නේ මල්ල වල්ල කැපුවා එක හොල්මන කොහෙද ඉන්නේ හොල්මන ළඟ එනවද මේකවත් මුකුත් නෑ මේක මුකුත් නෑනේ මුකුත් තියනනේ මේ මල්ල වෙන්නේ නෑ බොයිස් මේ සුදු පාට වෙලා කර මෙයා උඩට එනවා උඩම නෑනේ උඩම දෙවෙනි තට්ටුවලා අපි මේකෙන් ටෙලිපෝට් කොහෙට වාතු වෙයිද දන්නේ නෑනේ උඩම තට්ටුවෙන් මතුනත් අවුලක් නෑ අම්මට උඩම තට්ටුව දෙවෙනි තට්ටුවෙන් මතුනා මම මේකට ආවනේ මම කිව්වේ මේකට ඇවිල්ලා ඉන්න හරිද කවුද බං උට බය ඔක ඔය බොරු රයිඩ් සද්ද දැම්මට උඩ බය නෑ අපි අන්නේ ටිකක් ඉන්නේ කිචන් එක පොඩ්ඩක් බැලුවා මේ ගේ කුලියට දෙන්න පුළුවන් කියලා නැත්නම් ඉතින් මූට එකක් ගහන වැලි මතුවේ මූ ගෙදරක් දාලා දුන්නේ මේ වීඩියෝ එකට නිසා නැත්නම් මූට දෙන්නේ කොහොමද දන්නවද එහෙම වැඩක් නෑ මලු 20 එකතු කරන් අපි ගිනෙන් පයින් උනේ දැන් යන්න පල්ලයට ගිහලා තමයි මොකද මෙච්චක් ගහගන්න දෙන්නේ ඔය තු මලු ටික මලු 7ක්ද 5ක් වුණේ මලු මේ ඇතුලේ ලැබ්බේ මල්ලක් නෑ ලැබ්බේ පූලේ මල්ලක් නෑ මේ මොනවද මේ අපරාධ මේරා
ඉස්සෙල්ලා පොඩ්ඩක් ඩාම්ඩුම් වුණා අපි හොල්මන බලමු පොඩ්ඩක් වීඩියෝ එක පොඩ්ඩක් ඩාම්ඩුම් වුණා හොල්මන පල්ලෙයාම තට්ටුට එන අම්මට සී හොල්මන තව පොඩ්ඩෙන් ඉවරයි යා සයිට් ගහන්න ගියාමට මට කොයි ගන්නද එයා බය වෙලා දිව්වා ඒකයි උනේ මේ මාව කතා කරන්න නේ යා පල්ලෙයට ගියා මම පල්ලෙයට යන්න උඹ උඩට වගේ මං ඩියුටි කරන්න පල්ලෙ උඹ වනේ උඩට උඹ උඩ බලාගෙන වරෙන් කනමු මු එන්නේ නැහැ දැන් අපිට වැඩක් කරගන්න නෑනේ දැන් උඹට හොඳින් කියන්නේ වරෙන් දැක්කනේ එනවා දැක්කනේ මට බයයි කොහමද කොල්ලා බය වෙලා නේ ඉන්නේ කොහමද මගේ හැද්දට බය වෙන ඕන එකෙක් ඌ ආයිත් පල්ලට ගිහින් ඌ ආච්චිට ආල් ගලින්න බේජෝ සෙල්ලමක් කියන්නේ ඉතින් වීඩියෝ බලන් ඉන්නතුව ලයික් පාස් දාලා අපිට සපෝට් එකක් දෙන්න උඩින් ඉතින් මේ මල කන්දත් එක්ක මම සපෝට් දුන්නේ වීඩියෝ හොඳම හරි සපෝට් කරන්න ඕනේ යද්දී වගේ සපෝට් කරන වීඩියෝ බලවිදදී මේ හරිය මොකද සපෝට් මෝ යන්නේ උඩට වැඩක් කරන්න වරෙන් කනමගේ කවුතා ඒක මෝ යන්නේ ඔන්න ඔය ලයික් බටන් එක සබ්ස්ක්‍රයිබ් බටන් එක බලන්න බොස් කියලා නැත්නම් තෝ හොරන්න වෙන්නේ නැහැ ඔයාලට මම ආයිත් එනවා පොඩ්ඩක් හැංගෙලා දැන් බලමු කොහෙද ගියේ කියලා දැන් වීඩියෝ දික් කරනවා බල්ලට යන්කෝ කොල්ලා බල්ලට නෑ ගිහිල්ලා උඩට යන්නේ පියන් යන් ගමනේ පියන් මල්ලකෝනි මල්ලක් දීප අම්මා වෙලාන් ලක්කෝනේ හිටියේ මේ අකා මෙතන ඉඳලා කිව්වා කන්නේ කිව්වා නම් එන්නේ නේද එයා කොහෙන්ද ගියේ යන්නේ නැද්ද දාලා බලනවද මොනවද ඔබේ දරුවා නේ මන්ද දාලා බලමුද එපා වෙලා වොයිස් තියන්නේ මගුල මූ යන්නේ දෙවින්ද උගේ ආච්චිට හරගෙන ඒ පල්ලෙත් අපල උට ගහන හොම්බ වෙලෙන්නේ තව මල්ලක් මල්ලක් දියන්නේ හෝ තව මල්ලක් තව එකයි ඕනේ තව එකයි ඕනේ පයින්න මගේ මතේ මේක පුළුවන් ඒ ඔය ගෙතුළු ඔය යතුළු මංගාව හරි දීපන් මම මොකක් කරන්නද අයියෝ අපි කෙලිම උඩට යන්නේ උඩට ගිහලා පයින් ඒක තමයි පන්ති හොඳ වෙන්නේ නැත්තම් ඉතින් පයින් වෙන්නේ නැහැ කවදාවත් අපි මෙහෙම උඩට යන්කෝ ගහයි දැන් නෑක ගියවොත් නැතක අපි මොකද යන්කෝ උඩට කොහේ මොකද බේසි දැන් ඉතින් දින්නේ ඔය තමයි ආච්චිට අහගෙන ඉන්නවා යකෝ මොගේ තා පොඩ්ඩෙන් දුපන් ඒ අයියෝ යන් තබ්බා ඇහත් තිබෙන ගලවන්න මේ හදිස්සියට මොකද කරන්නේ ඔය දෙක දුකින්දී මට මතක නෑ මේ ඔක්කොම එක වගේනේ ඉස්සරහ කෙරුවේ දෙවොස් මේ වගේ යන් තබ්බා ඒක තමයි මම පල්ලෙට දෙන්නේ වැඩි හැංගින් දෙන්නේ එකයි තියෙන්නේ ආලකේ තාක හැංගින්න පුළුවන් ඒක වෙනම කතාවක් ඒක හරි යතෝ තමයි අර පොඩි හිරගේ කොයි දිබ්බේ ෂයෝ මොනෑනේ අනේ අයි යන්නේ අපි යන්නේ මොටා චිකා ගන්න ඕනේ
මේක මේ මම පල්ලෙයන් මොකක් වහන්නා නේ උඩම තට්ටු කරගන්න ඕනේ ගිහින් කිව්වනේ පල්ලෙයන් මොකක් වහන්නා කියලා සල්ලි ඉල්ලන් ඉන්නේ මම පඩි ඉල්ලන පඩි නෑ කොහොමද දෙන්නේ මට හෙට දෙන්න ගිහිල්ලා වැඩේ කරපන් කොහේ පඩි දෙන්න ගන්නේ මෝ ගියා වගේ නේ බොයිස් අපි යන්න බලන්න මේ පාරේ තියෙන මෝගේ ආච්චිට හාල් කරන්න අයියෝ හරි කෙලියක් වань මෝ මේ සෙල්ලම කරා අම්මට ඉවරයි අව පුඩේ යකෝ මේ සෙල්ලම කෙලිනවා මේ බලන් ඉන්නුම් බය වෙනවා වීඩියෝ මෙතන වීඩියෝ කපුවා මාරුවාගේ බැලුවකම හાર્ට් ඇටැක් එකෙන් මැරෙනවා හරිද ඊට පස්සේ මට තමයි පොලිසියෙන් දෙන්නේ මොනවාද කරන්නේ මට බය කොහොමද කියලා ඔච්චර බය කොහොමද කියන්නේ ඊළඟ පාර බයික් එකත් උන්ට ගහලා නැති වෙන්නේ ඉරාට කියන්නේ මේ පාන වෙලන්නේ කීවෙනි පාරනේ මේ පාරම් පාන අයියෝ කොහෙද යන්නේ උතුරට මාවුනා දුවපන් මොන මානයක් වුණා දුවපන් පානේ පාන පිටිපස්සේ ගෙනවා යකාගේ ආච්චිට හාල් ගදින්නේ මේ මහා දෙයක් වුණා නේ කීවෙනි පාරේ ගියන්කෝ මේ ආතල්ලේ ගන්නේ කියලා ඊළඟ පාර ආතල්ලක් ගත්තා මම තෝරී ආතල්ලක් ගන්න මලබ නේ බොස් මේ මල් විශ්ෙන් රොවත පස්සේ මේ හවුනත් එක මම වැඩක් නැහැ හවුනත් I think වීඩියෝ එකක් හදන්න හවුනත් වීඩියෝ තමයි ගහලා අලුත් වීඩියෝ එකක් කරනවා මේ මම පයින් ආයේ ලොයිත් පයින් මේ මානේ කොහොමද කියන්නේ මේ බෝතල්නේ ඊළඟ chapter එකේ බෝතල් දෙනවා boys බලමු දැන් උඩට ගිහලා නේ පාන්න නැතුවදී boys මං කියන එක අහලා තියෙන්නේ මේ පාර නෑ ගිහලා අපේ වැඩ කරන්න පුළුවන් අමෝස් ඔය පැන්න මේ ඔකන්ට දියමන්ති වුණේ මේ දියමන්ති දීලා තියෙනවා අදියදි මෙයා මෙච්චර ටයිප් කරන්න ඕනේ වෙන්න එහෙනම් boys and girls අද වීඩියෝ එක ඉවරයි එහෙනම් ඊළඟ chapter එකෙන් හම්බ වෙමු ඊළඟ chapter එකට අන්ලොක් කරන් වීඩියෝ එක ගේන්න එතකොට ආන්නේ මේක කියලා ආයෙත් නැහැ මේ වීඩියෝ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කැවෙන්නේ මේ chapter එක මෙන්න මේක ගේන්න එහෙනම් වීඩියෝ එක